අපේ රටේ මඤ්ඤොක්ක වගා කරන එහෙමත් නැත්නම් මඤ්ඤොක්ක කන්නාස හුඟ දෙනකොට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සමහර මඤ්ඤොක්කාලා හරියට තැම්බෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ වගේ තියෙන පිටිගතිය හරිම අඩුයි. කිසිම රසකුත් නැහැ. ඉතින් ඒකින්ද මඤ්ඤොක්කාලවල රසයේ මෙලෙක් බව වගේම පිටිගතියත් ඊටාම හොඳින් වැඩි කරලා හොඳට තැම්බෙන්න පුළුවන් රසවත් මඤ්ඤොක්කාල මඤ්ඤොක්ක පඳුරකින් බිහි කරගන්න පුළුවන් හරිම අපූර්ව සරල උපක්‍රමයක් අද මම ඔබට කියලා දෙනවා. ඉතින් මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබ මඤ්ඤොක්ක දණ්ඩක් හිටවලා හරියටම මාසයක් ගත වුණාට පස්සේ ඒ මඤ්ඤොක්ක ගහ වටේට කුස්සිය ඉවත් කරන පොල් කුඩු යෝගට් කෝප්ප දෙකක් හලන එකයි. ඒ වගේම ඔබ එකවලේ මඤ්ඤොක්ක දඬු කිහිපයක් හිටවලා තියෙනවා නම් ඒ සෑම දණ්ඩක් වෙනුවෙන්ම පොල් රුඩු යෝගට් කෝප්ප දෙක බැගින් යොදන්න. හැබැයි ඔබ මේ කරන කටයුත්තේ සාර්ථක ප්‍රතිඵල හරියටම ලබා ගන්න නම් මං කලින් කිව්ව විදිහටම මඤ්ඤොක්ක දඬු හිටවලා ගෙවෙන 5 වෙනි සතිය ඇතුළත මේ දේ සිද්ධ කරන්න ඕනි. ඒ වගේම තමයි යම් හේතුවකින් ඔබ මඤ්ඤොක්ක පඳුරට යොදන පොල් රුඩු ප්‍රමාණය වැඩි වුණොත් ඒ හේතුව හින්දා මඤ්ඤොක්ක පඳුරේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබට ඊටාම රසවත් පිටිගතියෙන් වැඩි හොඳට තැම්බෙන මඤ්ඤොක්කාලා බිහි කරගන්න නම් નિયમિત කාලයට નિયમિત ප්‍රමාණයෙන් මඤ්ඤොක්ක පඳුරට පොල් රොඩු යෙදීම ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ ගැන ඔබට තියෙන ගැටලු පහතින් කමෙන්ට් කරන්න.